ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ගමක ලාල් කියලා ගොවියෙක් ජීවත් වුණා. එයා ගොඩාක්ම අහිංසක මිනිසෙක්. කවුරු මොන දේ කිව්වත් එයා ඒක විශ්වාස කරනවා. ඒත් එයාගේ බිරිඳ සුමනා ඊට හාත්පසින්ම වෙනස් බුද්ධිමත් කාන්තාවක්. ඉතින් දවසක් ලාල් කුඹුරේ වැඩ ටික ඉවර කරලා ගෙදර ආවා. එයාගේ ඇස් කඳුළු වලින් පිරලා තිබුණේ. එතකොට එයාගේ බිරිඳ "මොකද මහත්තයා? ඇයි මොනවද උනේ? ඇයි ඇස් දෙකේ කඳුළු? මූණත් මැලවිලා. හේනේ මොනවා හරි ප්‍රශ්නයක්ද?" හේනේ වැඩ ටික නම් හොඳටම කිරුණා. ඒත් මගේ ජීවිතෙම විනාශ වුණා. අපි මහන්සි වෙලා එකතු කරපු මුදල් අපිට නැති වුණා. "මොනවද මහත්තයා? මොනවද ඔයා කියන්නේ? මට හරියට කියන්න." "අපේ දුවගේ කසාදයට අපි එකතු කරපු රුපියල් 5000 අල්මාරිය පරිස්සමට තියෙනව නේද?" නෑ සුමනා. ඒ සල්ලි අල්මාරිය නෑ. ගිය සතියේ මං ගමට ගිය වෙලාවේ මුදල් ගෙදර තිබුණොත් හුරු අරන් යයි කියන බයට අපේ ගමේ සිරිපාල මහත්තයාට ගෙනihin දුන්නා. "මොනවද මහත්තයා මේ කියන්නේ? අර සිරිපාල ළඟටද ගෙනින් දුන්නේ? එයා කොච්චර කපටියෙක්ද කියලා දන්නේ නැද්ද? ඒ වගේ කෙනෙක්ට ගිහින් ඔක්කොම මුදල් ටික දුන්නද? ඔයා මේක මට කිව්වේවත් නෑනේ." ඔයා ඔයාගේ ගෙදරට ගියානේ. එතකොට ආව පුදුම කරවන්න හිතුවේ. එයා ලොකු මිනිස්සෙක්. එයා ගාව අපේ මුදල් පරිස්සමට තියෙයි කියලා හිතුවේ. අද එයා ළඟට ගිහින් මුදල් ටික ඉල්ලුවා. ඉතින් එයා මොනවද කිව්වේ? එයා කිව්වා "මොන සල්ලිද? ඔයා කවුදද දුන්නේ? සාක්ෂි තියනවද?" ඉතින් ඒ විදිහට ඇහුවා. කට වහගෙන ගියේ නැත්නම් එයාගේ අයිට කියලා මාව ගහලා එලවනවා කියලා කිව්වා. මං ගාව කිසිම සාක්ෂියක් නෑ සුමනා. මුදල් පරිස්සමට තියෙන්න ඕන නිසායි කාටවත්ම නොකියන් ගිහින් දුන්නේ. අපේ මුදල් ඔක්කොම නැති වුණා. අපේ දුවගේ කසාදය අපි කොහොමද කරන්නේ? ඔයා මොනවද මේ කරලා තියෙන්නේ? එයා ගැන ඔයා දන්නේ නැද්ද? මෝඩෙක් වගේ මෙච්චර කාලයක් එකතු කරපු මුදල් ගෙනිහින් දුන්නානේ. එයා අනුන්ගේ දේපල කොල්ල කනවා කියලා ඔයා දන්නේ නැද්ද? හරි උනදේ උනා. දැන් මොනවද කරන්න කියලා කල්පනා කරමු. අපි ගම් ප්‍රධානයට ගිහින් කියමුද? සාක්ෂි නැතුව අපිට දිනන්න බෑ. එයා සල්ලි ගත්තේ නැහැ කියලා කිව්වොත් අපි ගාව සාක්ෂි තියනවද? මේකට එකම ක්‍රමයයි තියෙන්නේ. කපටිකමම තමයි හරියන්නේ. එයාගේ තණ්හාව අපි ආයුධයක් කරගමු. දැන් අපි මොනවද කරන්න යන්නේ? ඔයා මුලින්ම S2 පිහදා ගන්න. හෙට උදේ මම නාට්‍යයක් කරන්න යන්නේ. ඔයා ඒකට මට උදව් කරන්න ඕන. එයාට තණ්හාව ඇති කරලා අපේ සල්ලි අපි ආපහු අරගමු. සිරිපාල කියන්නේ ඒ ගමේ ලොකු පොහොසතෙක්. ඒ වගේම ලොකු කපටියෙක්. එයාගේ බිරිඳත් එයාට උදව් කළා. දැක්කද මාලා මගේ බුද්ධිමත්කම? අර ලාල් එයා දුන්නු රුපියල් 5000 ඉල්ලගෙන එනකොට කවදාද දුන්නේ කියලා අහලා එලවලා දැම්මා. අපිට කිසිම මාංශයක් නැතුව රුපියල් 5000ක්ම ලැබුණා. අනුන්ගේ මුදල් කොල්ල කනවට ඔයාට ගහන්න කවුද ඉන්නේ? හරි ඒකෙන් මට මාලයක් අරන් දෙනවද? හරි අරන් දෙන්නම්. මුලින්ම මේ පාර අස්වන්න ලැබුණ දෙන්කෝ. ඉතින් එතකොට ලාල් එතනට ආවා. ලාල්ව දැක්කම සිරිපාලගේ මූණම වෙනස් වුණා. "මොකෝ ලාල්, ආපහු මොකටද ආවේ? මං ඊයේම කිව්වනේ ඔයාගේ මුදල් මං ගාව නැහැ කියලා. ආපහු ඇවිත් මට කරදර කරන්න එපා." "අනේ මහත්තයා, හෙන ගහන කතා කියන්න එපා. මම මගේ දුවගේ විවාහයට එකතු කරපු සල්ලි. ඔයාගේ කකුල් දෙක උනත් මං අල්ලන්නම්. කරුණා කරලා මට ඒ සල්ලි ආපහු දෙන්න." "ඔයා මොනවා කළත් නැති මුදල් මං කොහෙන් දෙන්නද? ඔයා දැන් මෙතනින් යනවද නැත්නම් මගේ අයට කියලා ඔයාට ගහන්නද?" "අනේ පා මහත්තයා, මම යන්නම්." ඉතින් සිරිපාල ඒ විදිහට කිව්වම ලාල් එතනින් ගියා. ඒත් එයා එතනින් ගියේ නෑ. සිරිපාලගේ ගෙදර එළියට වෙලා හිටියේ. "මහත්තයා, එයා ගම් සභාව කැඳෙව්වොත්?" ගම් සභාවේදී සාක්ෂි තමා වැඩ කරන්නේ. එයා ගාව මොනවද තියෙන සාක්ෂි? මං පොහොසතෙක්. හැමෝම වගේ කීම තම අහන්නේ. එයාගේ කීම කවුරුත් අහන එකක් නෑ.
ඉතින් එදා හවස සිරිපාලයි එයාගේ බිරිඳයි කතා කර කර හිටියා. එතකොට සුමන ඉක්මනට පිත්තල භාජනයකුත් අතේ අරන් දුවගෙන ආවා. එයාගේ මුහුණේ කලබලයක් වගේම ධෛර්යයකුත් තිබුණා. මහත්තයා, අනේ සිරිපාල මහත්තයා. මේ ලාල්ගේ නෝනනේ. මොකද මුලින්ම මහත්තයාව දැන් නෝන වෙව්වද? මං ගාව ඔයාලගේ මුදල් නැහැ. අනේ මහත්තයා, හිමින් කතා කරන්න. මම මුදල් ඉල්ලගෙන ආවේ නැහැ. වැදගත් කාරණාවකටයි ආවේ. මොනවද කාරණාව? මොනවද ඔයාගේ අතේ තියෙන්නේ? නෝනා, කාරණාව මේකයි. මගේ අයියා අපේ ගෙදර ආවා. මගේ සීයා ඒ කාලේ එකතු කරපු දේපලවල මගේ කොටස මගේ අයියා මට දීලා ගියා. ඒ ආභරණ ටික තමයි මේ තියෙන්නේ. මේක රුපියල් 10000ක් විතර වටිනවා. රුපියල් 10000? ඇත්තද ඔයා කියන්නේ? ඔව් මහත්තයා, මං කියන දේ ඇත්ත. ඒත් මගේ මහත්තයා මාර අහිංසකයි. මේක එයාගේ අතට දුන්නොත් එයාව රවට්ටලා කවුරු හරි අරගනි. දැනටමත් ඔය රුපියල් 5000ක් කාටද දීලා රැවටිලා. ඒ නිසා මට බයයි. මේ ආභරණ ටික මගේ ගෙදර තිබුණොත් ආරක්ෂාවක් නැහැ. මේ කිල්ල මං ගැන තමයි කියන්නේ. මං තමයි ආව රැවට්ටුවේ කියලා එයා දන්නේ නැද්ද කොහෙද? ඒකට දැන් මොනවද කරන්න කියන්නේ? මහත්තයා මේ ගමේ ලොකු ලොක්කෙක්. මුදල් වලට ආස කරන කෙනෙක් නෙවෙයි කියලා මං දන්නවා. ඒ නිසායි මේ මුදලුවේ ආභරණ ඔක්කොම මහත්තයාගේ අතට දීලා යන්න ආවේ. මාස 6කට පස්සේ මගේ දුවගේ විවාහය වෙනුවෙන් අරගෙන යන්නම්. ඒ වෙනකම් පරිස්සමෙන් තියාගන්න. පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා? මෙතන බැහැනෝනා. එළියේ මිනිස්සු ඉන්නවා. ඇතුළට ගිහින් පෙන්නන්නම්. ඒත් මට සැකයක් තියෙනවා. මොනවද සැකය? මොනවා වුණත් කියන්න කමක් නැහැ. මගේ මහත්තයා කාටද රුපියල් 5000ක් දීලා රැවටුණානේ. ඒ ඔබතුමා රැවට්ටුවේ කියලා තමයි ගම හැමෝම කියන්නේ. එයාලා කියන දේ ඇත්ත නම් අර රුපියල් 5000ත් එක්ක මේ රුපියල් 10000ක් නැති වෙයි කියලා මට බයයි. නෑ ඒවා බොරු. ඒ ගමේ මිනිස්සුන්ගේ කටකතා. ඊ ඔයාගේ මහත්තයා අපු බව ඇත්ත. මං එයාට මුදල් නෑ කියලා කිව්වේ නෑ. දැනට නෑ කියලා කිව්වේ. ඕන නම් එයාට කතා කරලා ඔයාගේ ඇස් ඉදිරිපිටම මුදල් ටික දෙන්නකෝ. මං අවංක කෙනෙක් කියලා ඔප්පු කරන්නම්. එහෙනම් මහත්තයා මේ මුදල් ටික දෙන්නකෝ. එතකොට මගේ හිතටත් මහත්තයා ගැන විශ්වාසයක් ඇති වෙයි. ඊට පස්සේ කිසිම බයක් නැතුව මම මේ මුදල් ටික මහත්තයාගේ අතට දෙනවනේ. රුපියල් 5000 දුන්නොත් 10000ක් ලැබෙයි. මේ ගෑනු ළමයා අහිංසක පාටයි. මෙයාව රවට්ටලා මෙයාගේ සල්ලි ආභරණ ටික ඔක්කොම අරගන්න ඕන. ඉතින් ඊට පස්සේ සිරිපාල ලාල්ට කතා කළා. මොකද ලාල්? මං ඔයා මුදල් ඉල්ලලා ආපු වෙලාවේ හෙට දෙන්නම් කියලා කිව්වේ. මං එයාව රැවට්ටුවා කියලා ගමවටේ කියාගෙන ගියාද? මොකක්ද මේ පුරුද්ද? නෑ, මහත්තයා කිව්වේ මට සල්ලි නෑ කියලා යන්න කියලානේ. මං ඔයාට විහිළුවට කිව්වේ. මට දුන්නු මුදල් ටික වෙන කොහේ යන්නද? මෙන්න ගෙනලා බලන්න. ඉතින් සිරිපාල රුපියල් 5000ක මුදල ලාල්ගේ අතට දුන්නා. එයාට ඒක විශ්වාස කරන්නත් බැරි වුණා. ගොඩාක් ස්තුතියි මහත්තයා. ඇත්තටම ඔයා ගොඩක් හොඳ කෙනෙක්. දැන් තමා මට සතුටු. ඔබතුමා ඇත්තටම ගොඩක් අවංක කෙනෙක්. ගමයාගේ කීම අහලා මහත්තයාව සැක කළාට මට සමාව වෙන්න මහත්තයා. හරි කමක් නෑ. අතහැරලා දාන්නකෝ. මේවා සාමාන්‍ය දේවල්. හරි දැන්නේ භාජනය දෙන්න. මං ඇතුළට ගිහින් බලන්නම්. හරි දෙන්නම් මහත්තයා. ඊට කලින් මේ භාජනේ මොකක්ද තියෙන්නේ කියලා බලන්න එපැයි. ඊට පස්සේ ගල් මුල් තියනවා කියලා කිව්වොත් ඒ නිසා මම මේක ඇරලා පෙන්නන්නම්. හරි පෙන්නන්නකෝ. ඉතින් සුමන ඒ රෙදි කෑල්ල අයින් කළා. එතකොට ඒ භාජනේ ගල් වලින් පිරලා තිබුණා. මේ මොනවද මේ? මේ භාජනේ ගල්නේ පිරලා තියෙන්නේ. මොනවද මේ? රත්තරන්ුයි සල්ලි තියනවා කියලා නේද මට කිව්වේ? ගල්නේ තියෙන්නේ. අපිව රවට්ටන්න හිතුවද? අපි ඔයාලව රැවට්ටුවේ නෑ නෝනා. ඔයාලා තමයි අපිව රවට්ටන්න හැදුවේ. ඒ කියන්නේ රත්තරන් නැද්ද? සීයාගේ දේපල තියෙනවා කිව්වේ. ඒක මගේ නාට්‍යයක් මහත්තයා. මගේ මහත්තයාගේ අහිංසකකමයි මෝඩකමයි පාවිච්චි කරලා
එයා ඔයාලා විශ්වාස කරලා දුන්නු රුපියල් 5000 දෙන්න බෑ කියලා ඔයාලා කිව්වට පස්සේ අපි මෙහෙම කරන එකේ වැරද්දක් තියෙනවද? ඔයාලට කොච්චර හයියක්ද? බන්දු මෙයාලා වල්ලලා මුදල් ටික ගන්න. ඉතින් එතකොටම එතනට ගමේ කට්ටිය රැස් වුණා. සිරිපාල ඔයාගේ නාටකම නවත්ත ගන්න. ලාල්ලු ඔයාලට සල්ලි දුන්නා කියලා ඔයාගේ කටින්ම පිළිගත්තා. රුපියල් 10000කට ආශ කරලා රුපියල් 5000 දුන්නා. දැන් මේ 5000 උදුර ගන්න හදනවා. අපි ඔයාව නිකන් අතාරින්නේ නැහැ. සිරිපාල අපි මෙතන වෙච්ච හැමදේම බලාගෙන හිටියේ. මෙයාලා අපිට හැමදේම කියලා තමයි එක්කගෙන ආවේ. සිරිපාලයි එයාගේ බිරිඳයි ගොඩාක් ලැජ්ජ වුණා. එයාලගේ වැරැද්ද එයාලා තේරුම් ගත්තා. 10000කට ආශ කරලා අතේ තිබුණු 5000 නැති කරගත්තා. මට හැමෝම සමාවෙන්න. මන් නොදැනවත්ව වැරද්දක් කරා. ඊට පස්සේ මේ වගේ වැරද්දක් කරන්නේ නෑ. ලාල් ඔයාගේ පිරිඳගේ බුද්ධිමත්කම තමයි ඔයාව බේරගත්තේ. ඊට පස්සේ කවවත් විශ්වාස කරන්න නම් යන්න එපා. මහත්තයා මගේ පිරිඳ දේවතාවියක්. එයා නැත්නම් අදම පාරට බැහැලා ඇති. ප්‍රශ්නයක් එන වෙලාවට ඒ ප්‍රශ්න ගැන හිතලා බය වෙන්නේ නැතුව හොඳට කල්පනා කළොත් ඒ ප්‍රශ්නෙට හොඳ විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ලාලුයි සුමනයි ගොඩාක් සතුටින් ගෙදර ගියා. එයාලගේ දුවගේ විවාහය ජයටම සිද්ධ කළා.